ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔයාගේ මොළයත් ඔයා ගැන තීරණ ගන්නවා. ඔයා උදේ නැගිටින විදිහ, ෆෝන් එක බලන වෙලාව, නිදා ගන්න වෙලාව, ඔයා කන කෑම මේ හැම දෙයක්ම මොළයට බලපානවා. හැබැයි පුදුම දේ තමයි ඔයා හැමදාම කරන එක පුරුද්දක් ඔයාගේ මතකයේ සහ අවධානය අඩු කරන්න හේතු වෙන්න පුළුවන්. ඒ පුරුද්ද මොකක්ද කියලා දැනගන්න අවසානයේ වෙනකම්ම මේ වීඩියෝ එක බලන්න. අපි හැමෝම හිතන්නේ මොළය කියන්නේ වෙනස් නොවන දෙයක් කියලානේ. නමුත් විද්‍යාව කියන්නේ වෙනස් විදිහේ කතාවක්. අපේ මොළයට අත්දැකීම් සහ පුරුදු අනුව වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔයා දිනපතා කරන පොඩි දේවල් පවා දීර්ඝ කාලීනව වැදගත් වෙන්න පුළුවන්. අද බලමු මේ වගේ පුරුදු 7ක්. පළවෙනි එක තමයි ප්‍රමාණවත් නිින්දක් නොලැබීම. ඔයාට නිින්ද අඩු වුණාම ඊළඟ දවසේ මහන්සිය විතරක් නෙමෙයි දැනෙන්නේ. අවධානය, මතකය සහ තීරණ ගැනීම වගේ දේවල් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අද නම් පැය 4ක් නිදාගත්තත් ඇති එහෙම කියලා හැමදාම හිතන එක හොඳ පුරුද්දක් නම් නෙවෙයි. හොඳ නිින්දක් කියන්නේ ශරීරයට විතරක්ම නෙවෙයි මොළයටත් අවශ්‍යම දෙයක්. අංක 2. හැම වෙලාවෙම ෆෝන් එක බලන එක. ඔයාට තප්පර කිහිපයක් නිදහසක් ලැබුණාම මොකද කරන්නේ? ෆෝන් එක අතර ගන්නව නේද? සෝෂල් මීඩියා, නොටිෆිකේෂන්, ෂෝට් වීඩියෝස් මේවා අතර නිතර මාරු වෙමින් ඉන්න එකෙන් අපේ අවධානය එක තැනක තියා ගැනීම අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා දවසේ පොඩි වෙලාවක් හරි ෆෝන් එකෙන් ඈත් වෙලා ඉන්න පුරුද්දක් හදාගන්න. අංක 3. ශරීරයේ චලනය නොකර සිටීම. එක්සර්සයිස් කියන්නේ ශරීරයේ මසල්ස් හදන්න විතරක්ම නෙවෙයි. ශාරීරික ක්‍රියාකාරකම් මොළයේ සෞඛ්‍යයටත් ඉතාමත්ම වැදගත්. ඒ නිසා දවස පුරාම එකම තැන ඉඳගෙන ඉන්නවා වෙනුවට ටිකක් ඇවිදින්න, පඩිපෙළ භාවිතා කරන්න, ශරීරයේ චලනය කරන්න. මොළයටත් ඒ මූව්මන්ට් එක ඉතාමත්ම වැදගත්. අංක 4. එකම දේ විතරක් ඉගෙන ගැනීම. මොළයත් මසල් එකක් වගේ කියලා අපි නිතරම කියනවා. ඇත්තටම මසල් එකක් නොවුනත් අලුත් දේවල් ඉගෙන ගැනීම, අලුත් අත්දැකීම් ලබා ගැනීම වගේ දේවල් වලින් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා වයස කීය වුණත් අලුත් දෙයක් ඉගෙන ගන්න. අලුත් භාෂාවක්, අලුත් ඉන්ස්ට්‍රුමන්ට් එකක්, අලුත් ස්කිල් එකක්, නැත්නම් දවසකට පිටු කිහිපයක පොතක් හරි කියවන්න. අංක 5. හැමදේම එකවර කරන්න උත්සාහ කිරීම. මල්ටි ටාස්කින් කියන්නේ අපිට හොඳ ප්‍රොඩක්ටිවිටි ට්‍රික් එකක් වගේ පේනවා. හැබැයි වැඩ කීපයක් අතර නිතර අවධානය මාරු කිරීමෙන් වැඩේ කාර්යක්ෂමතාවයට බලපෑම් වෙන්න පුළුවන්. ඒ නිසා එක වෙලාවක එක වැඩක්. ෆෝන් එක පැත්තකින් තියන්න. නොටිෆිකේෂන් ඕෆ් කරන්න. ඊට පස්සේ මේ වැඩේ ඉවර කරන්න. ફોකස් කියන්නේ අද කාලේ ඊටාම වටිනා ස්කිල් එකක්. අංක 6. සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වීම. මිනිසා කියන්නේ සමාජ ජීවියෙක්. පවුලේ අය සමග කතා කිරීම, යාළුවන් සමග කාලය ගත කිරීම, අර්ථවත් සංවාදයක් කිරීම මේ දේවල් මානසික යහපැවැත්මට ඉතාමත්ම වැදගත්. ඒ නිසා වැඩ වැඩි වුණත් මිනිස් සම්බන්ධතාව වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරන්න. අංක 7. අලුත් දෙයක් ගැන කුතුහලයක් නැති කර ගැනීම. දැන් තමයි මේ ලැස්තියේ තියෙන වැදගත්ම දේ ගැන කතා කරන්න ලැස්ති වෙන්නේ. ඇයි? කොහොමද? මේක ඇත්තද කියලා ප්‍රශ්න අහන එක නවත්වන්න එපා. අලුත් දෙයක් ගැන හොයන්න. පොතක් කියවන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න. මොකද මොළයේ සක්‍රියව තියාගන්න හොඳම දේවල් අතර එකක් තමයි අලුත් දේවල් ඉගෙන ගන්නවා කියන එක. ඉතින් අද ඉඳන් මේ පුරුදු 7ම එක දවසින් වෙනස් කරන්න ඕනේ නැහැ. එකක් තෝරගන්න. ඒක අදින් පටන් ගන්න. සතියකට පස්සේ තවත් එකක් එකතු කරන්න. මොකද අපේ ජීවිතය වෙනස් කරන්නේ එක ලොකු තීරණයක් විතරක් නෙවෙයි. දවසින් දවස කරන පොඩි පුරුදු. ඔයාලට මේ වීඩියෝ එකෙන් වැදගත් දෙයක් දැනගන්න ලැබුණා නම් විශ්ම දොරටුව YouTube නාලිකාව subscribe කරලා ඒ වගේ තවත් අමුතු වැදගත් සහ විද්‍යාත්මක කරුණු දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝම අලුත් වීඩියෝ එකකින් ඔයාට සුබ දවසක්.